මම බොහොම පැහැදිලිව කියනවා බුදුන් උපන් ජම්බුද්දීපයේ පිහිටා තියෙන අද මේ අපි ජීවත් වෙලා ඉන්න සිව්හෙලේ මේක තමයි පතිරූප දේශය. මේ පතිරූප දේශයේ තමයි මධ්‍ය මණ්ඩලයේ පිහිටලා තිබෙන්නේ. මේ මධ්‍ය මණ්ඩලය තමයි සියලු බුදුවරුන් බුද්ධත්වයට පත් වෙන ස්ථානය. ඒක නිසා ඒ බුදුහාමුදුරුව පෙන්නලා දීපු අර බුද්ධ ශක්තියට අනුගත වෙන්න පෙන්නලා දීපු සිද්ධාස්ථාන 4 තමයි උඩ ඉඳලා බැලුවොත් එක ඉරකට එක රේඛාවකට එක සමාන දුරින් පිහිටලා තියෙනවා. උඩම තියෙන්නේ ඉසිම්බැස්සගල ඉසිපතනාරාමය ප්‍රථම ධර්මදේශනාව කරපු තැන. ඊට පස්සේ හබරණ හිරිවඩුන්න බෝධිය බුද්ධත්වයට පත්වෙච්ච තැන මධ්‍ය මණ්ඩලය. ඊට පස්සේ අපේ බෝධිසත්වයෝ ඉපදුන ස්ථානය බඹරගල රජමහා විහාරය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු කුසිනා